ආශිර්වාද වේවා Blessings with Dr. හේෂානි YouTube channel එකේ තවත් වීඩියෝවක් රැගෙන මම අද ඔබ හමු වීමට එනවා. මම අද දවසේ ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ නත්තල් සඳහාම handy creations කීපයක්. ඔබ දන්නවා මම මැහුම් ශිල්පිනියක්. මගේ මැහුම් ව්‍යාපාරයක් තියෙනවා handy creations කියලා. ඒකෙන් මම විවිධ නිර්මාණ කරනවා. ඉතින් අද නත්තල් ලං වෙන නිසා නත්තල් සඳහා කරපු නිර්මාණ කීපයක් තමයි මම අද ඔබ සමග බෙදාගන්නේ. අපි දන්නවා නත්තල කිව්වා මේකට ආවේනික වර්ණ තියෙනවා, ඒකට ආවේනික සංකේත තියෙනවා. විශේෂයෙන් නත්තලේ වර්ණ විදිහට අපි ගොඩක් වෙලාවට සලකන්නේ රතු සහ කොළ පාට. ඒ වගේම තමයි නොයෙකුත් සංකේත අපිට මේ සැරසිලි වලට පාවිච්චි කරන්න පුළුවන්. නත්තල් ගස්, ස්ටොකින්ග්ස්, බෙල්ස්, ඉටිපන්දම් මේ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ දේවල් පාවිච්චි කරලා කරපු නිර්මාණ කීපයක් තමයි මම අද ඔබ සාමුවට ගෙනෙන්නේ. ඉස්සෙල්ලාම බලමු අපි මේ සර්වියට්ස්. මේ සර්වියට්ස් මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා. වෙළඳ පොලෙන් ගන්න සර්වියට් එකකට මේ විදිහට හැඩතල කීපයක් ඇප්ලික් කරලා මේ සර්වියට් එක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ තවත් සර්වියට් එකක්. ඒකත් ඒ කොළ රතු වර්ණ දාලා මේ විදිහට නත්තල් ගස්, ස්ටොකින්ග්ස් වගේ දේවල් ඇප්ලික් කරලා මහලා තියෙනවා. ඒ වගේම තමයි සර්වියට්ස් ඔබගේ නත්තල් කෑම මේසෙට ඔබ විසින් නිර්මාණය කරපු ඒවා තියන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. ඒ වගේම තමයි මේක මේ කිචන් ටවල් එකක්. මේක ටිකක් ලොකු එකක්. මේක ඇත්තටම මේ වගේ මේකටත් හැඩතල දාලා මේ විදිහට මහලා තියෙනවා. ඔබගේ මුළු තැන්ගෙයි පාවිච්චි කරන්න මේ කිචන් ටවල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තවත් කිචන් ටවල් එකක් බලමු. මේකෙත් නත්තල සංකේතවත් කරන ස්ටොකින්ග්ස්, ඉටිපන්දම්, එතකොට මොනවාද බෙල්ස් වගේ ඒවා දාලා නත්තල් ගස් දාලා මේකත් හදලා තියෙනවා. ඒ වගේම තමයි මේක පොට් හෝල්ඩර් එකක්. රතු සහ කොළ වර්ණ දාලා තියෙනවා. ඒකට ස්ට්‍රෝබෙරි එකක් ඇප්ලික් කරලා තියෙනවා. මේක පැඩින් එකක් දාලා මේ විදිහට මහලා තියෙනවා. ඔබගේ වළං අල්ලන්න පොට් හෝල්ඩර් එකක්. ඒ වගේම තමයි ඔබට මුළු තැන්ගේ වගේම ඒ වගේම ඔබගේ ආලින්දේ සරසිලිත් ඔබට කරගන්න පුළුවන්. විශේෂයෙන් කුෂන්ස් වගේ දේවල්, මේස රෙදි, ටීපෝ රෙදි වගේ දේවල් නත්තල් සඳහා ඔබට කරන්න පුළුවන්. මම ඔබට පෙන්නන්නේ මේ කුෂන්ස් කීපයක්. මේවා ඇත්තටම ඉතාම පහසුවෙන් පුළුවන් මේ නත්තල් රෙදි ඒ සංකේතවත් කරන රෙද්දක් දාලා මේ වගේ කුෂන් නිර්මාණයක් කරගන්න පුළුවන්. මේ ඒ වගේම තමයි ඔබට මේ රතු සහ කොළ පාට වර්ණවත් වලින් කුෂන් හදලා ඒකට අර වගේ හැඩතල ඇප්ලික් කරලා කුෂන් නිර්මාණය කරගන්න පුළුවන්. මේ නත්තල් සංකේතවත් කරන රෙදි වලින් කරපු එකක්. ඒ වගේම මම කව රතු සහ කොළ වර්ණ නත්තලට පාවිච්චි කරනවා කියලා මේ වගේ රෙද්දකින් මේ වගේ පහසුවෙන්ම ඔබට කුෂන් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි නත්තල් එනකොට ඔබ ඔබගේ ඇඳුම් පැළඳුම් ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා නේද? ඔබ මොනවද අඳින්නේ? ඔබ ගොඩක් සැලකිලිමත්. ඉතින් ඔබගේ ඇඳුම් ඔබටම නිර්මාණය කරගන්න පුළුවන් නම් මං හිතනවා ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා කියලා. ඉතින් විශේෂයෙන් රතු පාටට අපි විශේෂ ස්ථානයක් දෙනවා. ඉතින් මේ වගේ නිර්මාණයක් ඔබට ලස්සන බ්ලවුස් එකක් කරගන්න පුළුවන් නම් නත්තලට මං හිතනවා ඒක ගොඩක් ලස්සනයි කියලා. මේකට මේ බුලියන් ස්ටිච් එකේ රෝසස් ටිකක් තමයි මේකට මේ මහලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඔබගේ නිර්මාණ ඔබට කරගන්න පුළුවන්. ඒ වගේ මම මේ පෙන්නන්නේ දරුවෙක් සඳහා නිර්මාණයක්. ඔබගේ ගෙනියට මේ වගේ ලස්සන රතු පාට ගවුමකට මේ වගේ ලස්සන බුලියන් ස්ටිච් එකේ මේ වගේ රෝසස් ටිකක් මහලා මේ වගේ ඔබට මහ ගන්න පුළුවන්. මේවා ගවුම් වලට වගේම සායවල් වලට, හැට්ට වලට ඕන එකකට මහන්න පුළුවන්. ඇත්තටම මේ වගේ ලස්සන රතු ගවුමක් පල්ලි අඳින්න ලස්සනයි නේද? ඒ වගේම තමයි මේක ඒ වගේ තව කුර්තා නිර්මාණයක්. මේකත් රතු පාටයකට අලියෙක්ව ඇප්ලික් කරලා තියෙනවා. කළු පාටින් අලියෙක්ව ඇප්ලික් කරලා විවිධ වර්ණවත් රෙදි වලින් ඒක හැඩ කරලා තියෙනවා. ඉතින් මේ වගේ නිර්මාණ ඔබට ඉතාමත් ලස්සනට පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තව නිර්මාණයක් පෙන්නන්නම්. මේක සායක්. මේකටත් රතු සහ කොළ වර්ණ දාලා මේ වගේ මල් ටිකක් ඇප්ලික් කරලා තියෙනවා. මේකට රතු හරි සුදු හරි බ්ලවුස් එකක් එක්ක නැත්නම් පොඩි ස්කිනි එකක් එක්ක අඳින්න පුළුවන්. ඉතින් මම අද දවසේ ඔබට ගෙනාවේ නත්තල් නිර්මාණ ටිකක්. ඔබට මේකෙන් අයිඩියාස් ලැබෙන්න ඇති. ඔබ මීට වඩා ගොඩාක් නිර්මාණශීලී. ඔබට මීට වඩා ගොඩක් නිර්මාණ කරන්න මං හිතනවා පුළුවන්. ඉතින් මේක ඔබට ආශිර්වාදයක් වුණා නම් ඔබගේ යාළුවන් අතරත් බෙදා ගන්න. නත්තලේදී මං හිතනවා ඔබ මේ වගේ ලස්සන නිර්මාණ කරලා ඔබගේ නිවසත් ඔබත් ලස්සනට සැරසෙයි කියලා.
ඉතින් මේ වගේම ආශිර්වාදවත් වීඩියෝකින් නැවත ඔබ හමු වෙනතෙක් ඔබට ආශිර්වාද වේවා. මේ Blessings with Dr. හේෂානි.